තෙරුවන් සරණයි පින්වත් හැමෝටම. අපේ channel එක හරහා මීට කලින් අපි ඔබ වෙත රැගෙන ආවා නිවසේ තියෙන බුදු පිළිම වහන්සේලා ඉතාමත් ගෞරවයෙන් සහ නිවැරදිව පිරිසිදු කරගන්නේ කොහොමද? ඒ වගේම එයින් ලැබෙන ආනිසංස මොනවද කියලා. ඒ වීඩියෝවට ඔබෙන් ලැබෙන ඉහළ ප්‍රතිචාරයත් එක්ක අද අපි අරගෙන එන්නේ ඒ හා සැබඳි මීළඟ වැදගත්ම වීඩියෝවයි. බුදු පිළිම වහන්සේ නමකට නිසි පරිදි වත්පිළිවෙත් කරලා පිරිසිදු කරගත්තා වගේම ඒ පිළිම වහන්සේ නිවසේ තැන්පත් කරලා තියෙන්නේ නිවැරදිම ස්ථානයක සහ නිවැරදිම දිශාවකද කියන එක ඔබේ නිවසට වාසනාව සැනසීම ළඟා වෙන්න ඍජුවම බලපානවා. ඔබ නොදැනුවත්වම වැරදි දිශාවක බුදු පිළිම වහන්සේ තැන්පත් කරලා තිබුණොත් නිවසට වාස්තු දෝෂ වගේම අවාසනාවන්ත තත්ත්වයන් පවා ඇති වෙන්න පුළුවන්. අද අපි කතා කරමු බුදුදහමට සහ වාස්තු විද්‍යාවට අනුව බුදු පිළිම වහන්සේලා නිවසේ තැන්පත් කළ යුතු නිවැරදිම ක්‍රමය මොකක්ද කියලා. නිවැරදිම දිශාව. පින්වතුනි, බුදු පිළිම වහන්සේ නමක් නිවසේ තැන්පත් කිරීමේදී ප්‍රධාන වශයෙන්ම සැලකිය යුතු කරුණක් තමයි දිශාව. වාස්තු විද්‍යාවට වගේම බෞද්ධ ඉතිහාසයට අනුව වඩාත්ම සුදුසුම දිශාව වන්නේ ඊසාන දිශාවයි. North West. එහෙමත් නැත්නම් නැගෙනහිර හෝ උතුරු දිශාවන්ට මුහුණලා තැබීම ඉතාමත් සුබයි. අපේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමේදී මුහුණලා වැඩ සිටින්නෙත් නැගෙනහිර දිශාවටයි. ඒ නිසා බුදු පිළිම වහන්සේ නිවසේ තබද්දි පිළිම වහන්සේගේ මුහුණ නැගෙනහිරට හෝ උතුරු දිශාවට හැරවී තිබීමෙන් නිවසට ධනාත්මක ශක්තිය අලාගෙන එනවා කියලා විශ්වාස කරනවා. කිසිම විටක බුදු පිළිම වහන්සේ නමක් දකුණු දිශාවට මුහුණලා තබන්න එපා. තැබිය යුතු සහ නොතැබිය යුතු ස්ථාන මොනවද කියලා අපි දැන් බලමු. දිශාව වගේම වැදගත් දෙයක් තමයි පිළිම වහන්සේ තබන ස්ථානය. බුදු කුටියක් හෝ බුදු පිළිම වහන්සේ තැන්පත් කරන්න රාක්කයක් සැකසීමේදී එය සෑම විටම ඔබේ ඇස් මට්ටමට වඩා ඉහළින් තිබිය යුතුයි. අපේ හිස මට්ටමට වඩා පහළින් බුදු පිළිමයක් තැබීම අගෞරවයක් වගේම එය පවට හේතුවක් වේ. ඒ වගේම මේ ස්ථානවල බුදු පිළිම වහන්සේලා තැන්පත් කිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතුයි. දැන් අපි කතා කරමු ඒ ස්ථාන මොනවද කියලා. පළවම ස්ථානය නම් අප නිදන කාමරය. නිදන කාමරයක බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කිරීම සුදුසු නැහැ. මන්ද අපි සෑම විටම අපේ නිදන කාමරය පාවිච්චි කරන්නේ නිදා ගැනීමට සහ අපේ ඇඳුම් ආදිය මාරු කිරීම සඳහාය. දෙවනි කාරණාව. දෙවනි
ස්ථානය වන්නේ වැසිකිළිය හෝ නාන කාමරවලට බිත්තියක් බෙදෙන ස්ථානය. වැසිකිළි බිත්තියකට හේතු කරලා බුදු පිළිම වහන්සේ තැන්පත් කරන රාක්කය සවි කිරීම සුදුසු නැහැ. එම ස්ථානය සෑම විටම අපිරිසිදු ස්ථානයක් බැවින්. තුන්වෙනි ස්ථානය ලෙස පියගැට පෙළ. පියගැට පෙළ නැත්නම් පඩි පෙළක් යටින් බුදු පිළිම වහන්සේ නමක් තැබීමෙන් මිනිසුන් උඩින් ගමන් කරන නිසා විශාල අකුසලයක් සිදුවෙනවා. වඩාත්ම සුදුසු වෙන්නේ නිවසේ ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වන විටම පෙනෙන සාලයේ උසින් පිහිටි පිරිසිදුම ස්ථානයක් හෝ වෙනමම වෙන් කරගත් නිදහස් බුදු කුටියක් පාවිච්චි කරන එකයි. මදකට කල්පනා කරන්න. ඔබේ නිවසේත් ඉහතින් සඳහන් කරපු දේ සිදුවෙනවා නම් අදම එය නතර කරලා ඔබ නිදහස් තැන බුදු පහන පත්තු කරන්න තෝරා ගන්න. පින්වතුනි, කලින් වීඩියෝවෙන් ඉගෙනගත්තු විදිහට බුදු පිළිම වහන්සේ පිරිසිදු කරලා අද මේ කියපු විදිහට නිවැරදිවම තැනක් තෝරාගෙන බුදු පිළිම වහන්සේ තැන්පත් කරලා බුදු පහන තබන්න. ඔබේ නිවසට ව්‍යාපාරයට කිසිම දිනක වරදින්නේ නැහැ. ඔබට සැනසීම උදා වෙනවාමයි. මේ වීඩියෝව ගැන ඔබේ අදහස පල්ලෙහායින් කමෙන්ට් කරන්න. තවමත් අපේ සිතුවිලි සවිය channel එක subscribe කරලා නැත්නම් මේ වගේ වටිනා වීඩියෝ දිගටම බලන්න අහන්න දැන්ම subscribe කරන්න. තවත් කෙනෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න. ඔබගේ වටිනා like එකත් අප වෙත එවන්න. ඔබ සැමට තෙරුවන් සරණයි.